I'm Mascalaros. Apache Mascalaros. I was Mexican when I was very small. මුළු ලෝකේම දැස්පෙන වූ ලංකාවෙන් හොලිවුඩ් කිය පළමුරු රචන මොරින් නෙලියා බැලට්නි හින්කට් අද මුළු ලෝකේම හිත් නවතා යන්නගෙන් 1937 ජනවාරි 9 වන දින කොළඹදී උපත ලැබූ ඇය ලයනල් හින්කට් සහ ලෝනා මේබල් ඩෙල්රන් යන අයගේ දියණියයි. සුරූපිනියන් අතර සුරූපිනියක් වූ ඇය 1955 දී මිස් සිලෝන් කිරුළ හිමි කරගත්තා. එමෙන්ම 1955 වසරේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් යුනිවර්ස් යන්නත් ඇයට පුළුවන් වුණා. එහිදී ඇය දෙවන අනුශූරතාවය One of these දිනාගත්තා. beauties will be named Miss Universe when the judges have finally had their say. මේ ජයග්‍රහණයත් සමග 1958 දී හොලිවුඩ් චිත්‍රපටයක රංගනයෙන් දායක වෙන්න ඇයට ප්‍රථම වතාවට හැකියාව ලැබුණා. ඒ ගන් ෆීවර් නම් චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ රෝගත කිරීම අතරතුර ලබාගත් ඡායාරූපයක් 1957 සැප්තැම්බර් මාසයේදී ලොව ප්‍රකට ප්ලේබෝයි සංග්‍රහයේ පළමුණා. මේ අතර 20th Century Fox Universal International Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම සමග කිව්සුම්ගත වී චිත්‍රපට සඳහා දායක වූ බව සඳහන් වනවා. ඇය දියණියන් තිදෙනෙකුගේ මවක්. ඇගේ එක් දියණියක් පිළිකා රෝගයකින් මිය යාමත් සමග මොරින් සිය සිනමා ජීවිතයෙන් තුරස් වුණා. මිය යන තෙක් ඇය ජීවත් වුණේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරයි. රුවෙන් මුළු ලොවක් පිනවීමට සමත් වූ රූ රෙජිනියනි ඔබට නිවන් සුව.